Welcome back to Ceylon Pride YouTube channel. ඔයාගේ ජීවිතේ අත්‍යවශ්‍යම දේවල් මොනවද කියලා ඔයාගෙන් කවුරු හරි ඇහුවොතින් ඔයා මොන වගේ ආන්සර් එකක් දෙයිද? ජලය, ආහාර, ඇඳුම්, ජීවත් වෙන්න නිවාසයක්. මේ දේවල් අතරට ටෙක්නොලොජි කියන එකත් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙයි. ටෙක්නොලොජි කියලා කියන්නේ වර්තමානයේ වෙද්දි අපිට නැතුවම බැරි දෙයක්. හැබැයි ඕනිවට වඩා ටෙක්නොලොජි භාවිතා කරන්න ගියොත් අපි මේකට ඇඩික්ට් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථා වර්තමානයේදී අපිට ඕනි තරම් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අද අපි කතා කරමු කොහොමද ටෙක්නොලොජි ඇඩික්ට් වලින් අපි ඈත් වෙන්නේ කියලා. මේ වීඩියෝ එකේදී අපි ටෙක් ඇඩික්ෂන් වළක්ව ගන්න කොහොමද කියලා ටිප්ස් 10ක් අපි කතා කරනවා. ඔයත් ඉන්නේ ටෙක් ඇඩික්ෂන් එකක නම් කොහොමද ඒක වළක්ව ගන්න කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Number 10. Create tech free zones. ඔයාට පුළුවන් ඔයාගේ නිවස ඇතුලේ ටෙක් ෆ්‍රී zones එහෙම නැත්නම් ඩිජිටල් ඩිවයිස් භාවිතා කරන්නේ නැති තැන් නිර්මාණය කරන්න. බෙඩ්රූම් එක එහෙම නැත්නම් කෑම කාමරය වගේ තැන්වලදී මොබයිල් ෆෝන්ස්, ලැප්ටොප්ස් වගේ දේවල් භාවිතා නොකර ඔයාට පුළුවන් පවුලේ සමාජිකයන් එක්ක හොඳ ඩිස්කෂන් එකක් ගොඩනගා ගන්න. එහෙම නැත්නම් රෙස්ට් කරන්න, හොඳ නිින්දක් ලබා ගන්න වැනි දේවල් වලට භාවිතා කරන්න. පුංචි සෝන් එකකින් පටන් අරගෙන ඔයාට පුළුවන් මේ දේවල් ඔයාගේ නිවසේ පුළුල් කරගන්න. Number 9. Use time limiting app. ඔයාට පුළුවන් ඔයා ස්ක්‍රීන් එක use කරන ටයිම් එක මොනිටර් කරන app install කරගන්න. මෙමගින් ඔයා ස්ක්‍රීන් use කරන ටයිම් එක measure කරගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට ඔයාගේ habits පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. එමගින් ඔයා ස්ක්‍රීන් use කරන එක අඩු කරගන්න පුළුවන්. Number 8. Schedule offline activities. නිතරම මොබයිල් ෆෝන්, ලැප්ටොප්ස් එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටර් එක භාවිතා කරනව වෙනුවට ඔයාට පුළුවන් පොතක් කියවන්න, එහෙමත් නැත්නම් කන්දක් නගින්න යන්න, එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවෙක් එක්ක චුට්ටක් වෙලා කතා කරන්න. මේ වගේ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයා ස්ක්‍රීන් use කරන එක අඩු කරගන්න. Number 7. Turn off unnecessary notification. notification වලින් වෙන්නේ ඔයාගේ attention එක ඒ වෙත යොමු වෙන එක. ඉතින් ඔයා අනවශ්‍ය notification off කරලා තියෙන එකෙන් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ අවධානය අනවශ්‍ය දේවල් වලට යොමු වෙන එක වළක්ව ගන්න. මෙමගින් ඔයා මොබයිල් ෆෝන් එක use කරන ටයිම් එක අඩු වෙනම වගේම ඔයාගේ අවධානය වෙනතකට යොමු වෙන එක වළක්වා ගන්න පුළුවන් වෙනවා. Number 6. Set digital curfews. ඔයා නින්දට යන්න අවම පැයකටවත් පෙර ඩිජිටල් උපකරණ භාවිතා කරන එකෙන් වළකින්න ඕනි. මෙමගින් ඔයාට හොඳ නින්දක් ලබා ගන්න වගේම ඔයාගේ මොළයට විවේකයක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ටෙක් ඇඩික්ෂන් වළක්ව ගන්න කොහොමද කියලා කරුණු 5ක් අපි දැන් කතා කරා. ඔයාට අත්‍යවශ්‍යම වෙන තවත් කරුණු 5ක් අපි දැන් බලමු. Number 5. Practice the 20-20 rule. ඔයාට නිතරම ස්ක්‍රීන්ස් එක්ක වැඩ කරන්න සිද්ධ වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ 20-20 rule එක. එහෙම නැත්නම් මිනිත්තු 20 නීතිය භාවිතා කරන්න. ඒ කියන්නේ ඔයා ස්ක්‍රීන් එකේ වැඩ කරන හැම මිනිත්තු 20කටම සැරයක් ඔයාට පුළුවන් අවම තප්පර 20ක් ඔයාගෙන් අඩි 20ක් දුරින් තියෙන දෙයක් දෙස බලන්න. මේ සරල ක්‍රමය මගින් ඔයාගේ ඇස්වල ආතතිය අඩු කරලා ඇස්වලට විවේකයක් ලබා දෙනවා. Number 4. Priorities face-to-face connection. ඩිජිටල් ඩිවයිස් වලින් කනෙක්ෂන් හදාගන්නවට වඩා ඔයාට පුළුවන් එකිනෙකා අතර පර්සනල් කනෙක්ෂන් හදාගන්න. මෙමගින් විශ්වාසය වැඩි දියුණු වෙනම වගේම එකිනෙකා අතර තියෙන සහසම්බන්ධතාවයත් වැඩි දියුණු කරගන්න පුළුවන්. Number 3. Limit multitasking with screens. multitasking with screens කියලා කියන්නේ ඔයා එකවර ඩිවයිස් දෙකක් භාවිතා කිරීම. උදාහරණයක් විදිහට ඔයා රූපවාහිනිය නරඹන ගමන් ඔයාගේ ෆෝන් එකත් use කරනවා නම් ඔයාට මේක අහිතකර විදිහට බලපාන්න පුළුවන්.
ඉතින් මේක වළක්ව ගන්න ඔයාට පුළුවන් එක වරකට එක උපකරණයක් පමණක් භාවිතා කරන්න. මේ තුලින් ඔයාගේ අවධානය වැඩි කරගන්න වගේම ඔයාට ඇතිවන ආතතිය අඩු කරගන්නත් පුළුවන් වෙනවා. Number 2, declutter your digital space. ඔයාගේ මොබයිල් ෆෝන් එකේ හරි එහෙම නැත්නම් වෙනත් device එකක හරි ඔයා use කරන්නේ නැති apps තියෙනවා නම් ඒවා delete කරලා ඔයාට පුළුවන් ඔයා භාවිතා කරන apps organizing එකක් අතුව තියාගන්න. මෙමගින් clean digital environment එකක් නිර්මාණය වෙනවා වගේම ඔයාට පුළුවන් ඔයාගේ අවධානය අත්‍යවශ්‍යම දේවල් වෙනුවෙන් විතරක් තියාගන්න. Number 1, take regular tech detoxes. ඔයාගේ වීකෙන්ඩ් එක එහෙමත් නැත්නම් ඔයාට නිවාඩු දවසක ඔයාට පුළුවන් ටෙක් ෆ්‍රී ඩේ එකක් කරගන්න. ටෙක් ෆ්‍රී ඩේ එකක් කියලා කියන්නේ ඩිජිටල් ඩිවයිස් භාවිතා කරන එක සම්පූර්ණයෙන්ම වළකින එකට. ඉතින් මේ වගේ දවස්වලදී ඔයාට පුළුවන් ඔයාගේ ආදරණීයයන්ව මුණ ගැහෙන්න, ඔවුන් සමග කතා බහ කරන්න, ඔයා කැමති ඇක්ටිවිටීස් කරන්න. මේ වගේ දේවල් වලින් ඔයාගේ මනස නිදහස් වෙනවා. ටෙක් ඇඩික්ෂන් වළක්ව ගන්න කොහොමද කියලා අද අපි කතා කරා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් යූස් කරලා ටෙක් ඇඩික්ෂන් වලින් වළකින්න. ඉදිරියේදී තවත් වීඩියෝස් දෙකක් අරන් එන්න අපි සැලසුම් කරලා තියෙනවා. වීඩියෝ A, how to create a balanced digital lifestyle. වීඩියෝ B, warning sign of tech burnout. මේ වීඩියෝස් දෙකින් ඔයාලා කැමති මොන වීඩියෝ එකටද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයාලගේ කැමැත්ත අනුව ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක අරගෙන එන්නම්. අද වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell notification එක click කරලා තියාගන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු පරිස්සමින් ඉන්න.